ඔයාගේ බෝගවල කොළ රැලි වෙලාද? කහ වෙලාද? ශාක වර්ධනය අඩාල වෙලාද? ඒකට හේතු වෙන්න පුරුවම් කූඩිත්තන්. කූඩිත්තන් කියන්නේ ශාකවලින් යුෂ උරාබොන කුඩා මෘදු සිරුරක් ඇති කෘමීන්. සාමාන්‍යයෙන් කොළ පාටයි. කොළවල යටපැත්තේ සමූහ වශයෙන් ඉන්නවා. හඳුනාගන්නේ මෙහිමයි. ලපටි කොළ රැලිවීම, පත්‍ර කහවීම, කොළ මත කළු පුස් වගේ දේවල්, ශාක වටා කුහුඹුවන් වැඩිවීම. මොකද කූඩිත්තන් සීනි ද්‍රව්‍යයක් නිපදවනවා. කුහුඹුවන් එක කනවා, ඒ වෙනුවට කූඩිත්තන් ආරක්ෂා කරනවා. වැදගත්ම දේ මෙයාලා වෛරස් රෝගත් පතුරවනවා. උදාහරණ ලෙස පොටේටෝ වෛරස් සහ බීන් කොමන් මොසේක් වෛරස්. එකෙන් සම්පූර්ණ අස්වැන්නත් අහිමි වෙන්න පුළුවන්. පාලනය කරන්න, වගා භූමිය පිරිසිදුව තියාගන්න, කුහුඹුවන් පාලනය කරන්න, ආසාදිත කොටස් ඉවත් කරන්න, අවශ්‍ය නම් නිර්දේශිත කෘමිනාශක භාවිතා කරන්න, ගෙවත් එනම් සබන් වතුර හෝ කුහුඹ නිස්සාරකය යොදා ගන්න. කූඩිත්තන් කුඩා වුණත් හානිය විශාලයි. මෙවැනි කෘෂි දෙනුම තව බලන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.